කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මගේ ජීවිතේ ගෙවුණු ලස්සන දවස් අතරින් තවත් එක ලස්සන දවසක් ගැන. මේ වීඩියෝ ක්ලිප් එක දකිද්දී ඔයාලට මතක ඇති මම ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවා ඔයාලත් වැඩක් කරන්න ගියාම 17 ණය වෙන කෙනෙක්ද? එහෙම නැතුව ඔයාට කොහොමද වැඩක් කරගන්න පුළුවන් විදිහට සල්ලි එකතු කරගන්න කියලා. ඉතින් මම ඔයාලට කිව්වනේ මම මේ සල්ලි එක්කහු කරගත්තේ ලොකු වැඩක් කරන්න කියලා. ඉතින් අපි බලමු මොකද්ද ඒ ලොකු වැඩේ කියලා. ඉතින් කිරිසිහිනේ සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක් වගේම කිරිසිහිනේ සැබෑ කරගත්තු හැම අම්මා කෙනෙක්ගෙම හිතේ ඉහළින්ම ඉන්න දෙවි කෙනෙක් තමයි පත්තිනි මෑණියෝ කියන්නේ. ඉතින් පත්තිනි මෑණියෝ ගොඩාක්ම කිරි අම්මාවරුත් එක්ක සම්බන්ධයි. ඉතින් මගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි අපේ ගෙදර කිරි අම්මාවරුන්ට දානයක් දෙන එක. ඉතින් ඒ කිරි දානය වෙනුවෙන් තමයි මම මේ සල්ලි එක්කහු කරගත්තේ. ඉතින් මේ කිරි දානය අපි දුන්නේ අපේ චනෝ මැණික වෙනුවෙන්. ඉතින් මුලින්ම අපි කිරි දානි දෙන්න කල් වේලා ඇතුව අපිට ඕන කරන දර පලාගත්තා. අපි මේ කිරි දානි දෙන්න ලකලෑස්ති වෙද්දිම සති කීපයක් තිස්සෙම අපේ ගෙදර මස් මාළු කිසිම දෙයක් උයන්නේ නැතුව, කිසිම පිළි જાතියක් උයන්නේ නැතුව අපි ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් ගෙදර ඒ වෙනුවෙන් වතාවත් කරලා ඒ වෙනුවෙන් පේ වුණා. ඉතින් අපි කල් වේලා ඇතුව හැමදේම කිට්ටු වෙද්දී හැමදේම මේ විදිහට හෙමින් කරගත්ත. මොකද අපේ වැඩ අපිම කරගන්න ඕනේ. ඉතින් අපිට වෙලාවක් තියෙන වෙලාවට අපි මේ දේවල් වලට ලෑස්ති වුණා. එයා එහෙම දරපලන අතරේ මම කරේ කිරි දානයට අවශ්‍ය බඩු ලිස්ට් එක ලියන්න පටන් ගත්තු එක. පේනවනේ මෙන්න මෙයත් අපේ වැඩවලට සහයෝගය දුන්නේ හරි සතුටින්. පුංචි කාලෙදිම දරුවන්ව අපේ ගෙදර දොරේ එදිනෙදා කරන වැඩවලට උදව් කරගත්තාම එයාලටත් ඒ වයින් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ආයෙ වෙනම මේ දේවල් ඒගොල්ලන්ට පොතක ලියලා එහෙම කියලා දෙන්න ඕනේ. එදිනෙදා ජීවිතේදී අපි කරන හැම වැඩකටම ඒගොල්ලන්ගේ සහයෝගය ලබා ගත්තාම ඒගොල්ලන්ට ජීවිතේ ඉස්සරහට ප්‍රායෝගිකව ඉගෙන ගන්න තියෙන දේවල් ගෙදරින් ඉගෙනුවාම ඒගොල්ලොන්ව සමාජයට ගියාම ඒගොල්ලෝ හැසිරෙන්න දන්නවා. ඉතින් කිරි දානය දෙන්න දින කිහිපයකට පෙර ආතුව අපි කරේ මුළු ගේම සුද්ධ පවිත්‍ර කරලා හොදගත්තු එක. මොකද කිරි දානයක් දෙද්දී අපේ ගෙවල් දොරවල් අපේ හිත් මේ හැමදේම පිරිසිදුව තියෙන්න ඕන. විශේෂයෙන්ම කිරි දානයක් දෙද්දී ඒ ගෙවල් දොරවල් පිරිසිදු කරන එක, ඒ වගේම ඒ වෙනුවෙන් කල් තියා අපේ ගෙදර පසුබිම අපි සූදානම් කරගන්න එක. ඒ කියන්නේ අපි මස් මාළු පිළි කන්නේ නැතුව ඒ වෙනුවෙන් පේවිලා එහෙම සාමාන්‍යයෙන් මස් මාළු කාලා අර එදිනෙදා සාමාන්‍ය ජීවිතයකට හුරු වෙලා හිටපු පිරිසකට මේ වෙනුවෙන් පේ වෙනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඒ වුණත් අපි මේ දේවල් වලට පුරුදු පුහුණු වෙනකොට ඒකෙත් තියෙන අමුතුම ඒක මොකද්ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. මොකද අපේ හිත මේ ගෙවල් දොරවල් පිරිසිදු කරනවත් එක්කම අපේ හිත තුළ තියෙන කහට, අපේ හිත තුළ තියෙන වෛරය, ක්‍රෝධය, තරහව මේ හැමදේම පහ වෙලා ගිහිල්ලා අපේ හිතත් මේ වගේ පිරිසිදුවට ගොඩ නැගෙනවා. මුලින්ම ගේ ඇතුළට වතුර දාලා ඉන්පස්සේ සබන් කුඩු දාලා හොඳට පිරිසිදුවට අපි ගේ ඇතුලේ තියෙන කුණු යන්න. මොකද අපි සාමාන්‍යයෙන් අපේ ගෙවල් දොරවල් හොදන්නේ ගොඩක් අඩු වෙන්නේ මොප් කරනවා. ඒ වුණාට මේ විදිහට හොදලා පිරිසිදු කරන්නේ බොහොම කලාතුරකින්. ඉතින් බලන්නකෝ
කොවි බබත් හරියට වැඩ මම ඔයාලට කිව්වේ. ඒ දේවල් එයාලත් චුටි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා. මොකද දැන් වතුර ලිස්සනවා කියලා එයා දන්නවනේ. එතකොට එයා පරිස්සමෙන් ඒ වැඩවලට උදව් වෙනවා. ඉතින් මේ විදිහට අපි ගේ හොදලා පිරිසිදු කරගන්න වැඩෙත් කරගත්තා. ඉන් පස්සේ අපි කරේ මේ විදිහට ෆ්ලෝ පේන්ට් එකක් ගාලා ගෙදර ඒ සාලේ ඊට පස්සේ කෑම කාමරේ මේ ටික මේ විදිහට ෆ්ලෝ පේන්ට් එකක් ගාලා ලස්සන කරගත්ත එක කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කිරි දාණයට පෙර අපේ ගෙදර පෙර සූදානම සිද්ධ වුණේ.